Hi homies. මම ඇවිල්ලා ඉන්නේ අලුත් අවුරුද්දත් එක්කම හයික් එකක් කරන්න. අපි අද ඇවිල්ලා ඉන්නේ පූජගලත් එක්ක පූජගල පැත්තෙන් අලගල්ල නගින්න. එතකොට අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගංගොඩ ස්ටේෂන් එක ගාවට. ගංගොඩ ස්ටේෂන් එක ගාවෙන් උඩට ඇවිල්ලා දැන් මේ ගියක් තියෙනවා. එතනින් අපි වතුර පුරවගෙන දැන් හයික් එක කරන්න පටන් ගන්න තමයි හදන්නේ. දැන් වෙලාව දවල් 2යි. මාත් එක්ක අද මාත් ඇතුළු 4 දෙනෙක් ඉන්නවා. අපේ ප්ලෑන් එක තමයි ඉස්සෙල්ලා පූජගලට නැගලා පූජගලේ ඉඳලා අලගල්ලට ගිහිල්ලා අලගල්ලේ කැම්ප් කරන එක. එතකොට දැන් පොඩක් කළු කරගෙන ඉන්නේ. නිසා පුළුවන් ඉක්මනට අපි යන්න ඕනේ. දැන් තමයි හයික් එක පටන් ගන්නෙ. අපි මෙතනට එනකල් ආවේ අපි ආව උදේම පානදුරෙන් මාවනැල්ලට. ඊට පස්සේ මාවනැල්ලෙන් බස් එක ගන්න පුළුවන් වුණා රඹුක්කන පාරේ ඇවිල්ලා. රඹුක්කන පාරේ ඇවිල්ලා බැහැලා ආයි ට්‍රිවිල් එකේ එන්න ඕනේ. අපිට ලේසි නිසා අපි මාවනැල්ලෙන්ම ට්‍රිවිල් එක ආවා. ඒතර අපි එතන ඉඳලා මෙතනට රුපියල් 900ක වගේ ගාණක් ගත්තා. දැන් අපි හයික් එක පටන් ගන්න දින්නේ. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ. අපි දීක්ෂොක් තරංගාවට මේ කුඩල්ලු ඉඳී කියලා හිතුවේ නෑ. හැබැයි ලොකු කුඩල්ලු ප්‍රමාණයක් හිටියා. ඒ නිසා අපි කට්ටියම දීක්ෂොස් දානවා දැන්. මේ ටික නම් හොඳටම මාන්සි. හොඳටම අවුව පායලා දැන්. පට්ටම් මාන්සි. දැන් ටිකක් මෙතන රෙස් කරලා ඉස්සරහට ආයා. මම කලින් පාර යනකොට මේකේ සම්පූර්ණ පාර තිබ්බා. දැන් වෙද්දී පාර නැහැ. මෙහිම මේ පොඩි අඩි පාරක් විතරයි තියෙන්නේ. තනකොළ වලට ඇහිලා තියෙන සම්පූර්ණ. මේ පාර දිගේ මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු පාර කොහොමද තියෙන්නේ. මේ රූට් එකේ යද්දි අපිට පඩිපෙලක් සෙට් වෙනවා. අපි දැන් ඉන්නේ පඩිපෙල ගා. මෙතනින් තමයි පටන් ගන්න. දැන් පඩිපෙලේ ටික රෙස් කරනවා. අවුවේ හොඳටම මහන්සි. ටිකක් ලොකු ස්ලෝප් එකක් අපිට නගින්න තිබ්බා. ටිකක් මහන්සි අපිට. අර පැත්තේ හොඳ view එකක් පේනවා. මේ අපි එද්දි දිගටම හොඳ view එකක් ඔය පැත්තට පේනවා. මම ඉස්සරහට යනකොට view එක කොහොමද කියලා පෙන්නන්න. ලස්සන view point එකක් ගාඩ එල්ල ඉන්නේ. මම ඔයගලන්ට view එක පෙන්නන්නම් කොහොමද කියලා. දැන් නම් වැස්සකුත් පටන් ගත්තා. අපි දැන් පූජගල කිට්ටුවන වෙලා තින්නේ. මෙතනින් පේනවා view එක. මේ බෑග් වල බරත් එක්ක පොඩ්ඩක් අපිට යන්න අමාරුයි. අපේ කට්ටිය පහලින් එනවා. මම ඉස්සරහට හඳුන්වලා දෙන්නම් කවුද ආවේ කියලා. පරණ මූණු ටිකක්ම ඇවිල්ලා තින්නේ. ඇත්තටම මේක මගේ තුන්වෙනි අලගල්ල ගමන. මම කලින් දෙපාරක් ඇවිල්ලා තියෙනවා. මේක එන්න හේතුව එක් පුද්ගලයෙක්ගේ බලවත් ඉල්ලීමක්. මම ඉස්සරහට හඳුන්වලා දෙන්නම්. එයා කවුද කියලා. අපි හයික් එකක් කරොත් වහිනවා කියන තියරිය අදත් බලපාලා දින්නේ. අදත් හොඳටම වහිනවා. මයෙන් අයියා ට්‍රේන් කොට් දානවා. මේ ඉන්නේ රවින්දු අයියා. රවින්දු අයියාගේ උමනාවට තමයි සම්පූර්ණ මේ ගමන යන්නේ. මේ ඉන්නේ මහෙන් අයියා. මහෙන් අයියා නම ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට ඉන්නවා ඊට නදුන්න අයියා. ඒතකොට මේ තුන් දෙනාත් එක තමයි අද මම ගමන ඇවිල්ලා තින්නේ. අපි මෙතනින් අලගල්ල රක්ෂිත වනාන්තරයට තුල් වෙනවා. මේ පඩිපෙළ දිගේ උඩට යන්න තමයි තියෙන්නේ පූජාගලට. දැන් හොඳටම වහිනවා. වැස්සේ තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට ගිහලා බලමු කොහොමද අපේ ගමන කියලා. අපේ පළවෙනි ටාගට් එක පූජාගලට යන්නේ. මේ පැත්තට ගිහලා බලමු.
මෙතන එක පැත්තකට වහින්නේ නැහැ අනිත් පැත්තට හොඳටම වහිනවා. මම view එක පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. අපි ඉන්නේ වහින පැත්තේ. අර පැත්තට පොඩ්ඩක් වහින්නේ නැහැ. ආයෙත් මෙතනින් එහාට දිගටම වහිනවා. අර පැත්තට හොඳටම අවුව පායලා තින්නේ. දැන් වැස්ස ටිකක් අඩු වුණා. පිස්සරට. දැන් නම් ටිකක් මාන්සි. අපි වැස්සටත් එමෙලා ඉන්නේ හොඳටම. දැන් වැස්ස නවතිලා තින්නේ. අපේ කට්ටිය තාම පහළ. මම ටිකක් උඩට ආවා. ඔය උතන උඩට තමයි අපි යන්න තියෙන්නේ. මම දැන් ටිකක් මෙතන රෙස් කරනවා. මම හිතුවට වඩා මම අවුරුදු 5කට පස්සේ මේ පූජා කළ පැත්තෙන් අර ගල්ල නගින්නේ 2021 තමයි මම අන්තිමට ආවේ. එතකොට ඒ තිබිච්ච පාරට වඩා මේ පාර සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. මේ ඒකට ගොඩක්ම හේතුව දැන් ගොඩක් හයිකර්ස්ලා මේක යන්නේ නැහැ. මොකද මේකේ මේකට එන්න ලේසිම විදිය තිබුණේ ට්‍රේන් එකකින් ඇවිල්ලා ගංගොඩින් බහැලා මෙහෙන් හයික් කරලා අලගල්ලෙන් බහැලා ඉහළ කොට්ටෙන් ආයි ට්‍රේන් එකකින් යන. දැන් වර්තමානයේ වෙද්දී දිට්ටා සුලිකුණාටුවේ බලපෑම් එක්ක දුම්රිය ධාවනේ නැවතිලා තියෙනවා. ඒකට ගමේ මිනිස්සුත් කියන්නේ ඒගොල්ලන්ට හරි කරදරයි දුම්රිය ධාවනේ නැති වෙච්ච එක ඒවා මේවා කියලා. ඒකට ඒකත් එක්ක එන හයිකර්ස් ප්‍රමාණය ගොඩක් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒක නිසා පාර ලොකෝට හැදිලා නැහැ. තනිකර මාන පඳුරු වශයෙන් එන්න තියෙන්නේ. මාර වහන්සි. තව යන්න ඕන අපි ටික දුරක් උඩට. ඒ ගිහිල්ලා මම එතන view එක ඔයගලන්ට පෙන්නන්න. හරිද එන්න. අපි යන පාරේ මීරුම බාන ගමන් තියෙන්නේ. කියන්නේ මේ වගේ කළු ගලක් දිගේ. රටෙන් පඩි වෙලක් තියෙනවා යන්න. එතන තමයි යන්න ඕනේ. අඩේ නදු මහින අයියා මීට වෙන්න කලබලයක් නැහැ මේ පාරන. මේ පැත්තේ තනිකර මීදුම තියෙන්නේ. මාරම් වයිබ් එකක් තියෙනවා මෙතන. තමයි ඉන්නවා. මම ඔයගොල්ලන්ට view එක පෙන්නන්නම්. පට්ට මාදල් view එකක් තියෙන්නේ. හරි යන්නේ තනිකර මීදුම. වෙන දුන්න අයියයි මම එන්න අතර ඉන්නවා. හයික් එක ආතල්. මේ මාන්සි හොඳටම. දැන් අපි තෙමිලක් තින්නේ. දැන් අපි පූජා කරලා ගොඩක් කිට්ටුයි. අපි පූජා කරලා යන එක තමයි අපේ මුල්ම ටාගට් එක. පූජා කරලා ගිහිල්ලා අපි පොඩ්ඩක් රෙස් කරනවා. එතන අප්ඩේට් එකක් දෙන්නම්. මාර ලස්සන view එකක් තියෙනවා. නිවාරෙන් එන්න. මේ වැස්සත් එක්ක තමයි මීදුම ගහගෙන යනවා අර පැත්තට. මාරම ලස්සනයි මෙතන තියෙන view එක. පියාව තව view point එකක් ගාවට. දැන් ඉන්නේ අපි මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 850ක විතර උසින්. එතකොට මේකේ සම්පූර්ණ උස 1140ක් තියෙනවා. අලගල්ලේ උස. ආර පැත්තේ බැලුවොත් පේනවා මාර ලස්සන view එකක් පේන්නේ. මේ කැම් එකට පේනවද දන්නේ නැහැ. ඒතර අපි තව මීටර් 300ක වගේ උසක්
යන්න තියෙනවා අලගල්ල උඩටම යන්න. දැන් පූජා කරලා තාම යන ගමන් ඉන්නේ. ඒ කට්ටිය එනවා. ඉතින් පහලින් ඉස්සරහට ගිහලා බලමු. අඩෝ අම්මට තියර ආරුනේ මේක මරි සුම්මයියා ඒ ලස්සනයි නේ අර තාර බතලේකද පිටේ යාළුවෙක් ආවා දෙන්නෙක් ආවා මේ එක්කෙනෙක් ඉන්නවා පට්ට ලස්සන view point එක ලස්සන frame එකක් තියෙන මෙතන මේ ඉන්නේ අනිත් එක්කෙනා මෙයා තමයි ලස්සනම frame එකේ ඉන්නේ අපි ඉන්නේ දැන් පූජකල ගාව මෙතන දැන් කැම්පින් කරන්න දෙන්නේ නැහැ මෙතන ගහලා දිනවා සංචාරක කටයුතු සඳහා භාවිත කිරීමේ වලකින්න කැම්පින් කිරීමේ වලකින්න කියලා. ඒ කියන්නේ මෙතන දැන් කැම්ප් කරන්න වෙන්නේ නැහැ. මාර ලස්සන view එකක් තියෙනවා. අපි පූජකල පැත්තට ගිහිල්ලා ආයෙත් හින්දා මම හිතන්නේ යන්න තියෙන්නේ. ඉක්මනට අලගල්ල පැත්තට යන්න ඕනේ. අපි මේ පැත්තට ඉස්සෙල්ලා ගිහිල්ලා පාන්සල කොට ගිහිල්ලා ඊට පස්සේ අලගල්ල පැත්තට පුළුවන් ඉක්මනට යන්න. අර පැත්තේ චෛත්‍ය පේනවා. මේ පැත්තේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. මම කලින් ආවට වඩා මේ ඔක්කොම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. වතුරක් තියෙනවා උඩ. thank you වල. මාරම ලස්සනයි. ඉන්නේ දැන් පූජකල ගාව. එතන තමයි චෛත්‍ය තියෙන්නේ. අර පැත්තෙන් සම්පූර්ණ view එකක් තියෙන්නේ. මේක 270ක් විතර පේන වංශයක. සම්පූර්ණ view එකක් පේනවා. මම තමයි අපිත් එක්ක ආවේ. ඒකට මම එකපාරක් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒකදී අපි කැම්ප් කරේ ඔය චුට්ටක් ඉස්සරහා මෙන්න විතර පොකුණක් තියෙනවා. ඒකෙන් අපිට ඉස්සර නම් වතුර ගන්න පුළුවන්. ඒත් ඊයේ තමයිලු මේ පැත්තට වැස්ස පටන් ගත්තේ. ඒකත් එක්ක වතුර පොඩ්ඩක් මදි. වෙයි උඩ දින වතුර වලින් එක බෝතලයක් විතරක් පුරවගෙන යනවා. අමුදුරන්ට පාවිච්චි කරන වතුර ඕන නිසා. මේකේ උඩට කොළඹ ඒ කියන්නේ නෙළුම් කුළුණක් පෙන්ලා තියෙනවා. දැන් ඩීයකට කලින්. මේක තමයි පූජකලට පේන view එක. මාරම ලස්සනයි. මේ තමයි අපේ පළවෙනි පොයින්ට් එක. එතකොට අපි දැන් මෙතනින් බුලුවන්තර ඉස්සර ඉක්මනට අලගල්ල පැත්තට යන්න ඕනේ ලයිට් එක වහින්න කලින්. පැත්ත බැලුවොත් පේනවා සම්පූර්ණයෙන් මීදුම බාලා තින්නේ පහළට. මෙතන පොඩි පොකුණක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන ගමේ මිනිස්සු ඉතින් බැලුවට ඇඟියක් තුනට ඇඟිය මේක තාම පිරීලා නැහැ. නෝගෙන් තමයි අපි කලින් පාර භාජන හොදන්නේ වතුර ගත්තේ. අර පැත්තට තමයි අපි යන්න ඕනේ. අර පේන්නේ සිටිජේ තමයි. ඉරක් වගේ පේන්නේ. මේ හාබ එකක් තියෙනවා. හාබ එක කටුනා එකද? හාමුදුරුවෝ නෑට පේනවා.
ලොකු ලයිට් වැඩි ලයිට් දැම්ම එයාපෝට් එක පේනවා මට ගිය වාරේ ඉඳලා බලන්න නැහැ මේ වතුර නැතුව අද බොහෝ දුරට රෑ පේන්න යන්න අපි අම පේනකොට මේ ගම්බුලුවා පේන්නේ නැහැ ඒ ෆොටෝ එකක් නේ බලාගෙන බලන්න අපි කලින් පාර මේ කුඩටත් නැග්ගතු. අපි දැන් පූජා ගල ගාමින් ආයේ පිටත් වුණා. අලගල්ල පැත්තට යන්න පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනේ. අපිට මෙතන ඉඳන් සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් විතර තමයි කිව්වේ. ඒකට මට නම් මතක විදිහට ඊට වඩා වෙලාවක් ගියා අපිට අලගල්ලේ කන්දකාවට යන්න. ඒ කියන්නේ අර ගලක් නගින්න තියෙන එතනට යනකල් යන්න. ඒක නිසා පුළුවන් ඉක්මනට කරුවල වැටෙන කලින් මේ ටික යන්න තමයි හද. මේ බෝඩ් එක ගාමින් වම් පැත්තට ගියාම පූජා ගලට යන්නේ. අපි දකුණු පැත්තට ගියාම අලගල්ල පැත්තට යන්නේ. මේ පැත්තට තමයි අපි යන්න ඕනේ. පූජා ගලෙන් ආවට පස්සේ මේ වගේ පොඩි කැම්ප් සයිට් එකක් හම්බ වෙනවා. ඔයගලන්ට එනවා නම් එතනත් කැම්ප් කරන්න පුළුවන්. අපේ ටාගට් එක තියෙන්නේ එක්ක ගල මුදුනේ. එහෙම නැත්නම් ගල පහල කැම්ප් කරන්න. අපි තව ඉස්සරහට යනවා. දැන් කැලේ ඇතුලෙන් අපි යන්නේ ලොකු නැක්බක් නැහැ. පාර දිගේ කන්ද දිගේ තමයි අපිට දැන් යන්නේ. අපි තාමත් කැලේ ඇතුලෙන් යන ගමන් ඉන්නේ. මම දන්නේ නැහැ පේනවද නැද්ද කියලා. අපේ කැම්ප් සයිට් අර පෙන්නු විදිහේ තව දෙකක් විතර හම්බුණා. එතකොට ඉතින් කියනවා අතුවගේ. එතකොට මේ වගේ පොඩි ඕපන් ඒරියාස් උත් තියෙනවා. එතකොට මේ එන පාරේ තිබුණ පොඩි පොකුණක් වගේ වතුර වලක් කපපු තැනක්. හැබැයි ඒක වතුර නම් තිබ්බේ නැහැ. මං කලින් පාර ආපු සැරේ අපි වතුර නැති පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ වෙලේ අපි වතුර හොයාගෙන ආවේ. ඉතින් ඕගොල්ලන්ට ඇහෙන විදිහට ඇහැයි ගෑ ගන්න සද්දි. අර පැත්තෙන් වීව් එකකුත් පේනවා. යන්නේ තාම කරුවල කැලයක් ඇතුලේ. ඔතන තමයි යන්න තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට අලගල්ල මුදුනට යන්න තියෙන මෙතන තමයි වීව් එක. ඔයාලට පේනවා ඇති ලස්සනයි. මං ඉස්සරහට ගිහලා අප්ඩේට් එකක් දෙන්න. කටු අපි දැන් අලගල්ලේ නගින්න අමාරුම හරියට ළඟ වෙන ගමන් ඉන්නේ. අපිට තියෙන පොඩි ගල් පොත්තක යන්න. අපිට මග පෙන්නන්නේ මේ ඉස්සරහින් යන එක්කෙනා. එයා තමයි දිගටම අපිට මග පෙන්නගෙන ආවේ. මේ තියෙන view එක අර ඉංගිර බහින ගමන් තියෙන්නේ ගෝල්ඩන් ආවේ එකේ ඉන්නේ අපි. හොඳටම කළු ගල්ලා තියෙන්නේ. වැස්සෙන් ඉස්සෙල්ලා උඩට ගිහිල්ලා ටෙන්ට් එක මවුන්ට් කරගන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි අපි ගල් පොත දිගේ නගින්න තියෙන්නේ. මයි ටික ඔයගොල්ලන්ට දෙන්නම්. එතකොට අපිට
මග වෙන්නන්නට මෙතන ඉඳන් සමුදෙන්න වෙනවා. මොකද මෙතනින් එහාට යාව අරගෙන යන්න බෑ අපිට. මොකද එයා එතකොට වෙන ගමකට යන්නේ. එයා ආයෙත් මෙතනින් පන්සල පැත්තට පරිස්සමෙන් යයි. ඒකට මෙන්න මේක දිගේ උඩට නගින්න තමයි තියෙන්නේ. ඒ රවින්දු අයියා ඉක්මනට උඩට එන්නකෝ. රෝප් එකත් අරන් එනවද? මෙන්න මේක දිගේ අපි නගින්න ඕනේ උඩටම. මේක ටිකක් හිතන තරම් ලේසි කාර්යයක් නෙමෙයි. බල්ලව ගන්න එපා, බල්ලව ගන්න එපා. බල්ලව ගන්න බැරි වේද? හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. පුළුවන් ඉක්මනට කරවල වැටෙන්න කලින් මේ ටික නගින්න තමයි ඕනේ. අපි පුළුවන් ඉක්මනට නගින්න. මෙහෙන් කියනවා ලේසි වගේ බා. මෙන්න මේක දිගේ. මේ ඔය අයින දිගේ යන්න. එහෙම යන්න පුළුවන්. ඔතනින් නගින්න බෑ. මෙහෙන් යන්න. ටොච් එක කොන්ද? මෙතනින් නගින්නකෝ. තලින් ටොච් එක කොන්ද? ටොච් නම් ඕන. හෙඩ්ලැම්ප් එක දිහා. මන්න කියන මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම යන් කියලා. ඒකත් යන්න අමාරුයි. නෑ නෑ. ඔහොම හරි හරි. මෙතෙන්ට. ආයි පල්ලයට එන්නකෝ. අන්න අර ගල දිගේ ඔහොම ඉන්න. ඔහොම බඩ ගාගෙන යන ගලේ. දැන් චුට්ටක් ඉන්න. ඔබ උඩට බලන්න. බලාගෙන ආව පරිස්සමෙන්. ඒ නෑ කි. හරි. ඔතම වල්ලන් කරන්නේ. මට උතෙන් දෙන්නේ කරලා ඉස්සේ. අයියනේ මේක. මුලට කකුල තියාගෙන ඉන්නවනේ. මහිනා මේක අල්ලගන්න පුළුවන්ද? මං පොඩ්ඩක් යන්න උඩට. කකුලට අත තියන්නවද? තවගේ වඩ මෙතනින් එන්න පුළුවන්. කොතෙන්ද? මගේ සපත් දෙක තමයි මගේ සපත්තු ගලවන්නකො. මේ රවින්දුගේ සපත්තුත් එක්ක යන්න බෑ. කැන්වස් එක. මේ රවින්දු පොඩ්ඩක්. මේ කලින්. රවින්දු ඉක්මනට එන්න. ඔක වැටට දාලා එන්නකො. මේ අයිය මේක ගන්නකො. පොඩෙක්. අපිට මේ රෝප් එක දාන්න අමාරු වුණා. ඒකත් එක්ක මේ අපි තීරණය කරා පහළ කැම්ප් කරන්නයි කියලා මේක හෙට උදේ නගින්න තියලා. මොකද මේ අවදානමක් ගන්න ඕනේ නැහැ. මේ හොඳටම කරුවලයි. දැන් කිසිම දෙයක් පේනවා කියලා මම නම් හිතන්නේ. මම හිතන්නේ මේ වීඩියෝ එකත් පේයි කියලා. අපි ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට මේ ළඟම තියෙන කැම්ප් සයිට් එකට ගිහලා ටෙන්ට් එක මවුන්ට් කරගෙන අපේ ඉතිරි වැඩ ටික කරන්න තමයි හදන්නේ. අපි try කරා ගොඩක් මේ අපි රෝප් එක නම් දාගත්තා. රෝප් එක දාගෙන තින්නේ මේ රෝප් එක දිගේ රෝප් එක දාද්දි පොඩ්ඩක් පරක් වුණා. ඒකත් එක කරවල වුණා. ඒ නිසා නගින එක තමයි අමාරු වෙන්නේ. මොකද අපිට පේන්නේ මේ ගලේ කට්ටයක්වත් කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා හොඳම ඔප්ෂන් එක විදියට මේක තමයි දැන් අපි තීරණය කරලා තින්නේ. අපි පුළුවන් ඉක්මනට ටෙන්ට් එක මවුන්ට් කරගෙන අපි කැම්පින් වැඩ ටික පටන් ගන්නවා. අපි දැන් ටෙන්ට් එක මවුන්ට් කරගෙන දුම් මාරු කරගෙන පොඩ රෙස්ට් එකක් ගත්තා. මේ අපි අර ගල් තලාවේ ඉඳලා ආපස්සට ඇවිල්ලා තමයි ආයේ ටෙන්ට් එක මවුන්ට් කරගත්තේ. මොකද මේ රිස්ක් එකක් ගන්න ඕනේ නැති නිසා. අපි දැන් රැයට කෑම ටික හදාගෙන පොඩක් රෙස්ට් එකේ ඉන්න තමයි හදන්නේ. හොඳට මාංශි ඇඟට අද දවසේ ටිකක් ඒ කියන්නේ වැස්සයි මේවත් එක පොඩ්ඩක් මාංශි වෙලා ඉන්නේ. දැන් රැය කෑම හදාගෙන පොඩ රෙස්ට් ගන්න තමයි හදන්නේ. නේද? භාජන දාන්න මේ shopping එකේ. එළකිරි. පොඩ තියාගන්න ඕවි. ඔව් තියා පොඩ කර වෙනද? Good morning homies. අද අපේ දෙවෙනි දවස. එතකොට අපි දැන් අපේ ටෙන්ට් එක ගලවලා කැම්ප් සයිට් එක
අස් කරලා තිබින්නේ තිවිච්ච විදියටම. අපි දැන් ආයෙත් අලගල්ල පැත්තට යන්න හදන්නේ. දැන් වෙලාව උදේ 7:00ට 8ට වගේ ඇති. අද දවසේ ප්ලෑන් එක තමයි අලගල්ලට ගිහිල්ලා අලගල්ල උඩට ගිහිල්ලා එතනින් ආයෙත් ඉහළ කෝට්ටේ පැත්තෙන් පහළට බහින එක. ඒත් අපේ තව පොඩි අදහසක් තියෙනවා මීයන් නැල්ලත් බාන්න. වෙලාව දුන්නොත් අපි මීයන් නැල්ලත් බාන්න යනවා. ඔක තමයි අද දවසේ ප්ලෑන් එක. අපි බලමු අද දවසේ ටික කොහොමද වෙන්නේ කියලා. ඒ කට්ටිය මෙතන ලෑස්ති වෙනවා. අපිත් එක්ක ආපු ගමන් සගයත් මෙතන ඉන්නවා. මේ පැත්තට තමයි අපි යන්න ඕන. ඉතින් පස්සේ යන්න තින්නේ අපිට මේ මුදුනට. ඊයේ අපිට try කරා උඩට යන්න හරියන්නේ නැහැ වැඩේ. දැන් උදේම ඒ ගන්න නැගලා එහා පැත්තෙන් බහින්න හදන. සපත්තු දාගෙන යන්න අමාරුයි. ඊයේ try කරා. ඉතින් අපි යනවම සපත්තු ගලවලා යන්න තමයි. නදුන්න යන්න හදන උඩින් කඹේ චෙක් කරන්න. ආයේ මම නදුන්න අය බයිනෝ යාගේ බෑග් එක අරන් එන්න. මෙතන ගැටේ රද කරන්න තමයි ආවේ. මම මෙතනටලා ඉන්නවා. පට්ට මාතල්. ඒ කියන්නේ බෑග් එකක් දාගෙන නගිනවා කියන්නේ පට්ට කට්ටම් මේක. බෑග් එකේ බරයි මේවත් එක්ක. හැබැයි ඊට සාපේක්ෂව බෑග් එකේ බර අඩු නිසා ටිකක් ලේසි. හොඳ එක්ස්පීරියන්ස් එක. අපි ඉන්නේ දැන් අලගල්ල මුදුනේ. මෙතන ටිකක් අමාරු තැනක්. මෙන්න මේක දිගේ තමයි අපි උඩට නගින්න ඕනේ. මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ. මෙතනින් අවුරුදු දෙකකට විතර කලින් ෆොරින කෙනෙක් වැටලා නැති වෙලක් තියෙනවා. ඒක නිසා එනවනම් තනියෙන් එන්නත් එපා. අනිවාර්යෙන් මේ මෙතන සපෝට් එකක් ඕනේ. සහ මේ දැනට කඹයක් දාලා තියෙනවා. මේ තේඩාවක් දාලා තියෙනවා. ඒ තේඩාව දිග මදි නිසා අපි ගෙනාපු රෝප්පයත් පහල හයි කරලා තියෙනවා. අපි ඒක ආයි ගලවන්නෙත් නැහැ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ඒව එච්චර හයිය රෝප් නෙමෙයි. ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යෙන් එනවනම් රෝප්පයක් අරන් එන්න. හොඳට මේ නගින්න මේ ගල දිගේ නගින්න පුළුවන් එක්කෙනෙක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ රෝප් එක මෙන්න මේක ගැට ගහ ගන්න. මේක තියෙනවා. මේක ගැට ගහගත්තා නම් ඕගොල්ලන්ට ලේසියෙන් එක ගන්න පුළුවන්. වෙන අඳුන්නයි එනවා පහලින්. මේ වගේ view එකක් තමයි තියෙන්නේ අපිට. රතනින් එහා පැත්තේ තමයි පූජා කරලා තියෙන්නේ. උඩ බලන්න එපා. ඕමෙන්. ගැටේ ගාවට එන්නකෝ ෂේප් එක. रेस करो ताड़िया कुड़े ओम ईटियोत ना अमारू नो यार दानिश देख दिया है ना रिन्नो इन
බෑග් එක බර වැටෙනවනේ සම්පූර්ණ. අන්න එමි ටිකක් ඉන්න. මොකද අත්තේ? ගොඩ වැඩේ කරගත්ත කොහොම හරි. 7 දෙනා උඩට ගෙනා. කට්ටියම සුපිරියට වැඩේ කරා. බඩ ගාගෙන එන්න ගියොත් පොඩ්ඩක් අමාරු වෙනවා. පරිස්සමට එන්න තමයි තියෙන්නේ. ආදල්. මෙතන තාදපොට මෙතන තනිකර ප්‍රභාත් තියෙන්නේ. පහළ. වැස්ස දවස්වලට නම් නගින්න අමාරු ඇති. අපේ ලක්කියට වැස්සේ නැහැ. වැස්සා දැන් වෙද්දි වේලලා තියෙන්නේ. ඊයේ තමයි වැස්සේ. අද වැස්සේ නැහැ දවසටම. මෙතනින් උඩට තමයි අපි යන්න ඕනේ දැන්. මෙතනින් උඩට ගිහිල්ලා ආයෙත් මේ වගේම බහින්න තියෙනවා. හැබැයි එතන මෙච්චර ඩේන්ජරස් නෑ. ෂේප් එක බෑ ගන්න පුළුවන් අපිට පරිස්සමින් බෑ ගත්තොත්. අර තියෙන්නේ මෙතන වීව් එක. ගල්ලුගේ මානවයෝ වගේ අපි සරප්පු නැතුව හන්ද නගින්නේ. අපිට සපත්තු දෙකක්වත් නැහැ. මයින් අයියරත් නැහැ. දුන්න කෙමෙන් අපි දැන් ඉන්නේ අලගල්ල කන්ද මුදුනේ. මේ තියෙන්නේ ඉස්සරහා තියෙන view point එක. මම මෙතන කලින් දෙපාරක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තුන්වෙනි පාර. මෙතන කැම්ප් සයිට් එකකුත් තියෙනවා උඩ. උතරින් එහා පැත්තේ කැම්ප් සයිට් එකක් තියෙනවා. එතකොට අපි ඊයර ආව නම් එතන තමයි කැම්ප් කරන්න හිතාගෙන හිටියේ. එහෙම නැත්නම් මේ කන්දෙන් පහළ පැත්තේ ආයි තියෙනවා කැම්ප් සයිට් එක. එතකොට අපි ඇවිල්ලා තියෙනවා අපේ අද දවසේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට. ඒක තමයි අලගල්ල මුදුනට. අපි බහින්න ඕනේ අන්න රතනයිනේ. අන්න අර ගල ගාවින් පහළට බහින්න ඕනේ. මම දැන් යන්නේ view point එක ගාවට. එතකොට මෙතන තමයි ඔන්නතන අයිනින් අපි බහින්න ඕනේ. මෙතන තමයි අලගල්ල view point එක. මෙතන මාරම ලස්සනයි. මං ඉන්නේ අලගල්ල view point එකේ. අපි දැන් අලගල්ලෙන් පහළට බහින්න හදන්නේ. මෙතන පොඩ්ඩක් මේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. යන්න තියෙන්නේ පොඩි ගල් දෙවොක්කාවක් ඇතුලේ. ඒ ඇතුලෙන් ගිහලා තමයි පහළට බහින්න තියෙන්නේ. මෙහෙම යන්න තියෙන්නේ. මම පෙන්නන්නම් යන විදිය. අද ඔබ දෙන්න නෑ GoPro එක දෙන්න අන්න බෑර අරන් දෙන්න අපරාට පෙනී සිටින්න ඕනේ ඒක.
මේ වගේ එකක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. ගිහිල්ලා මෙතනින් පහළට බහින්න ඕනේ අපි දැන්. මෙතනින් පහළට බහින්න ඕනේ. මේ තමයි ටිකක් අමාරු වැඩේ. මෙතනින් පහළට බහින එක. මෙතනින් පහළට බහැලා දෙඩි යන්න තමයි හදන්නේ. බලමු කොහොමද බහින්නේ කියලා කට්ටිය. බෑග් එක වලත් පොඩ්ඩක් අමාරුයි. බෑග් එක පිළිවෙස්සලා දින්න නිසා. try එකක් දෙමු. බෑග් ගලවලා හරි කොහොම හරි යන්න. හරි. මම පහළටම බහිනවා. හරිද? ඔයා උතනින් මෙතනට බහින්න. මෙතන වාඩි වෙලා ඊළඟ එක්කෙනාගේ බෑග් එක අරගෙන මට පහළට දෙන්න. හරි? මේ විදිහට. දැන් රෝප් එකකුත් තියෙනවන්න. රෝප් එක අල්ලන් බහින්න. ආනේ අවුරුදු ඉස්සෙල්ලා පොඩ්ඩක් ගිහිල්ලා යන්නේ. හරි. උතනින් මඩ විදිහම. හරි. අයියා හිමීටම දාන්න. හරි. අයියා අත්තරින්ද? අත්තරින් අයියා. Congratulations. හරි අයියා. මගේ බලන්න. හා. අයියා දැන් පල්ලගන්න පොඩ්ඩක් පන්දිකම ගන්න. පොඩ්ඩක් දාන්න එපා. ඕල්. ඕමින් නෝමින්. පොඩ්ඩක් ඉන්න මට. කයි දිබ්බි. අයියා මේ බෑග් එක කරගෙන පල්ලයට අරගෙන පොඩ්ඩක් ඉන්න ඕනේ. අපිට දැන් දෙන්න බෑ. අපි දැන් අලගල්ලේ අමාරුම හරිය ගිහින් ඉවරයි. මෙතනින් එහාට තියෙන්නේ ඔය විදිහට මාන ගැලේ අස්සෙන් යන්න. ගියලකොට්ටේ ස්ටේෂන් එක ගාවට තමයි අපි දැන් යන්නේ. සතුරුයි කට්ටියම පරිස්සමෙන් ආවා. කට්ටිය මේ වෙත පරිස්සමෙන් ආවා. මෙන්න මේකේ තමයි අපි නැග්ගේ දැන්. දැන් උන් පහළට ගිහිල්ලා අර මාන බඳුරු දිගේ පාරේ පහළට යන්න තමයි තියෙන්නේ. අපි දැන් සපත්තු දාගන්න ඕන. අපි මෙච්චර දුරක් ආවේ අතන. ඉඳලා සපත්තු නැතුව. මොකද මේ අපි ගලක් දිගේ තමයි නැග්ගේ බැස්සේ. ඒකත් එක්ක එතකොට සපත්තු පොඩක් ලිස්සන්න පුළුවන් නිසා මෙතනට පහළට ගිහිල්ලා සපත්තු දාගෙන ඉතින් ටික යන්න තමයි හදන්නේ. මෙතනත් ලස්සන view එකක් තියෙනවා. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට view එක කොහොමද කියලා. ඔන්න අපි දැන් අලගල්ලෙන් පහළට බහින ගමන් ඉන්නේ. අපි ඉන්නේ ඈත අපි නැගපු කන්ද. එතකොට ඔච්චර ලාවක් ඇයිද කියලා දන්නේ නැහැ. දැන් වෙලාව 10ට විතර අපි ටික රිස්ක් කරලා ෆොටෝස් දාලා යන කරලා දැන් අපි අතංගත් වෙලා ඉඳලා පැය එකමාරක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට අපි දැන් පාර දිගේ පහළට බහින ගමන් ඉන්නේ. බලමු කොහොමද හයික් එක කියලා. ඉතින් යනවා ඔය පැත්තේ. ඉතින් යනවා අපේ ගයිඩ්. මේ පැත්තට තමයි යන්න තියෙන්නේ.
අපි දැන් මාන බඳුර ටික පහු කරලා ආයෙ කැලේ ඇතුලෙන් යන ගමන් ඉන්නේ මේ ඒ නිසා අවුව නම් ටිකක් අඩුයි සමහර තැනින් තැනට තමයි අවුව තියෙන්නේ අපිට හැවනේ තමයි යන්න තියෙන්නේ සාපේක්ෂව මාන බඳුර වශයෙන් වල අස්සෙන් යනවට වඩා මේ කියන්නේ ඉඟට ලේසි අවුව ටිකක් අඩුවෙන් වැටෙන නිසා අපි දැන් තැන් දෙකක විතර රිස්ක් කරලා දිගටම ආවා අපි දැන් පුළුවන් ඉක්මනට ඉලකොට්ට ස්ටේෂන් එක ගාවට යන්න තමයි ප්ලෑන් එක මම හින්නේ තමයි ඉස්සරහින් යන්නේ මම දෙවෙනියට යන්නේ ඊට රවින්දෝ අයියා නදුන්නට එල් එක අරගෙන මේ පැත්තට ලොකුවට වැහලා නැහැ හොඳ වේල්ලා තියෙන්නේ පොළොව අපි ඉස්සරහට ගිහලා බලමු අපි දැන් තේවත්ත ගාඩන කල්ලා මෙතන තේවත්තක් තියෙන්නේ තේවත්තෙන් මෙතනින් තමයි හයික් එක පටන් ගන්න. එතකොට තේවත් වෙනකල් ගම දිගේ එන්න තියෙන්නේ. ගම දිගේ ඇවිල්ලා ඉස්සරහින් බෝඩ් එකක් ඇති. ඒ බෝඩ් එක ගාවින් තමයි අපිට අලගල්ල රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නේ. බෝඩ් එකේ තියෙන ඉස්සරහම පෙන්නනම් බෝඩ් එක. එතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ ටික යන්න තියෙන්නේ තේවතු මැද්දේ ගම දිගේ තමයි. මම කියන්න මේක තමයි බෝඩ් එක. ඒක නම් දැන් මැකිලා තියෙන්නේ. ඉතල ගහලා තිබුණේ කලින් අර අලගල්ල වන රක්ෂිතය කියලා ඊට පස්සේ ඒකේ අර ගින්දරපත්තු ගන්න එපා. ඒ විස්තර ටික ගහලා දුන්නා. ඒතර අපි දැන් ආයි ගම දිගේ ඉස්සරහට යනවා. ඒතර මේකේ ගම දිගේ ටික දුරක් යන්න තියෙනවා. අපි පුළුවන් ඉක්මනට හයික් ඉවර ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආව පොඩි පීල්ලක් ගාවට එදිරින් පොඩ්ඩක් රිලැක්ස් වෙලා අරවද හොදගෙන යන්න කියලා බැලුවේ. මොකද මේ නැත්තම් අපිට ආයෙත් ඉස්සරහට හම්බ වෙයිද දන්නේ. ඒක නිසා අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉලකොට්ටේ ස්ටේෂන් එක ගාවට. මේක දැන් දිත්තා එකත් එක්ක පොච්චි යන්න නැති නිසා දැන් තැරලා දාලා වගේ තියෙන එක පාවිච්චි වෙන්නෙම නැහැ. මෙතනින් අපේ ප්ලෑන් එක තියෙන්නේ අපේ සෙකන්ඩ් ඩෙස්ටිනේෂන් එක මේක. මෙතනින් අපේ ප්ලෑන් එක තියෙන්නේ මීයන්නල්ලට ගිහිල්ලා ඒක බලන එක. එතකොට මෙතනින් ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. අපි මෙතනින් බෑග්ස් තියලා මීයන්නල්ල බලලා ඉන්න යන්න ස්ටේෂන් එක. අපි දැන් ඉන්නේ ඉහළකොට්ටේ ස්ටේෂන් එකේ. අපි මීයන්නල්ලට යන වැඩේ පොඩ්ඩක් චේන්ජ් කරා. මොකද අපේ ටයිම් එකත් එක්ක මේකත් එක්කම අපි අලගල්ල පූජගල යන හයික් එක මෙතනින් ඉවර වෙනවා. අපේ කට්ටිය මෙතන ඉන්නවා. මම ඒගොල්ලන්ගේ හයික් එක ගැන අදහස කොහොමද කියලා අහලා බලන්න. මයින්නේ කොහොමද කියන්නේ මේ හයික් එක? හොඳයි හයික් එක. අපි පූජගල ඉන්න ගලා අලගල්ලෙන් බැස්සා. රිස්කි තැන් තියෙනවා. ඉතින් හොඳට හොඳ සිහියෙන් ඉන්න ඕනේ. good luck. අවින්දෝ ඉන්නවා මෙතන. අවින්දෝ එනවා අපි හයික් එක කොහොමද? සුපිරි ඉතින් හයික් එක. ආයි ඉතින් අපි පූජගලින් නැගලා අලගල්ලෙන් බැස්සේ. හොඳට ඉතින් ෆිට්නස් තියෙන්න ඕන හයික් එක යන්න. සුපිරි ගමන. නදුන්න ඉන්නවා මෙතන. නදුන්න යාම හයික් එක කොහොමද? හයික් එක නියමයි. අපි දෙවෙනි පාරට තමයි මම තරිමුත් එමයි මහෙන් අයියත් එමය රවින්දුගේ ආසාවක් කියලා තමයි අපි එක්කන් ආයේ ඇත්තට මේ පූජගල පැත්තෙන් මම නැගලා තිබ්බෙත් නෑ. පූජගල පැත්තෙන් පූජගලට යනකම් අපිට ලොකු අමාරුවක් තිබ්බේ නෑ හයික් එකේ. පූජගල ඉඳලා අලගල්ලට ඇවිල්ලා අලගල්ල නගින ටිකේ තමයි පොඩ්ඩක් හයික් එක අමාරුනේ. මං හිතන්නේ ඊයේ රෑ අපි හොඳ තීරණයක් ගත්තා. ඊයේ රෑ අලගල්ල එතන බෑවුම නගින්න නැතුව ඒක අද උදේ නගින්න. අද උදේ නගින්න ගිලත් අපිට පොඩ්ඩක් අමාරු වුණා. ඇත්තට මෙතන අමාරු තැනක් රිස්කි තැනක්. ඉතින් ඒක try කරන්න කැමති කට්ටිය එන්න ඇවිල්ලා try කරලා බලන්න. ඒක ගොඩක් රිස්කි. ඒ වුණාට අපේ කට්ටිය සාර්ථක වැඩේ කරගත්තා. කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ අපි කට්ටියටම. දැන් හයික් එක ඉවරයි. අලගල්ල ගැන කිව්වොත් අලගල්ලේ අපි කලින් ආපු සැරේ මීට වඩා හොඳ view එකක් අපි බැලුවා. ලස්සන view එකක්. පුළුවන් වුණොත් ඒකේ වීඩියෝ කෑල්ලක් මම තරින්ට දාන්න කියන්න. ඒ විදිහ තමයි දැන් හයික් එක ඉවරයි. අපි ගෙවල් වලට යන්න හදා. කොහොමද තමයි අපේ හයික් එක ඉවර වෙන්නේ. එහෙනම්
තව හයික් එකකින් අනිවාර්යෙන් හම්බෙමු. එතකල් see you homies.